Hello guys, අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා SL දාම් ටෙක් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ රුපියල් 30කට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ performance, හොඳ battery life සහ හොඳ display එකක් එක්ක එන ලංකාවේ official release වෙච්ච smartphone පහක් ගැන. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්න. අපේ videos බලන 95%කට වැඩි පිරිසක්ම channel එක subscribe කරලා නෙමෙයි videos බලන්නේ. ඒ හින්දා පොඩි වෙලා කරන් channel එක subscribe කරන් යන්න. ඒක මටත් මගේ channel එකටත් කෙන ලොකු උදව්වක්. එන වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Life gets you down, 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 gets you down, down, down. මේ ලිස්ට් එකේ පළවෙනි ෆෝන් එක විදිහට තෝරගත්තේ MI සමාගමේ Redmi A5 කියන මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක. මුලින්ම අපි මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. මේකට එන්නේ අංකල් 6.7ක IPS LCD HD+ 120Hz refresh rate එකක් එක්ක එන පැනල් එකක්. මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම ඩිස්ප්ලේ එක තියෙන්නේ මේ ෆෝන් එකේ තමයි. මොකද මේ ෆෝන් එකේ 120Hz refresh rate එකක් හම්බ වෙනවා. මේ ප්‍රයිස් එකට කොහෙන් අත්තාට 120Hz refresh rate එකක් නම් හොයාගන්න වෙන්නේ නැහැ. අපි මේකේ performance ගැන කතා කරොත් මේකට එන්නේ Unisoc T7850 කියන 12 nanometer processor එකක්. ඒ වගේම ඔයාට මේක 3GB සහ 4GB RAM වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේක 4GB RAM එක 8GB දක්වා extend කර ගැනීමේ හැකියාව තියෙනවා. ස්ටෝරේජ් ගැන කතා කරොත් ඔයාට මේක 64 සහ 128GB වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ ස්ටෝරේජ් එක මදි නම් 2TB දක්වා SD කාඩ් එකක් මේකට ප්ලග් කරලා යූස් කරන්න පුළුවන්. ඔයාට මේ ෆෝන් එකේ 13 මෙගාපික්සල් මේන් කැමරාවක් සහ 8 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවක් බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ ෆෝන් එකේ 5200 mAh massive battery capacity එකක් දීලා තියෙනවා. මේ අර ඔයාට කිසිම ගේමක් නැතුව මේ ෆෝන් එක දවසක් යූස් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔයාට මේ ෆෝන් එක charge කරගන්න fast charging option එකක් නම් දීලා නැහැ. normal 10W adapter එකකින් තමයි මේක charge කරගන්න තියෙන්නේ. ඒ වගේම ඔයාට මේ ෆෝන් එකේ power button එක ළඟ fingerprint sensor එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. අපේ ලිස්ට් එකේ ඊළඟ ෆෝන් එක තමයි Infinix Smart 10 කියන මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක. මෙන්න මේකත් බජට් එකට ගන්න පුළුවන් හොඳම ඔප්ෂන් එකක්. මුලින්ම අපි මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. මේකට ඇවිල්ලා තියෙන්නේ අඟල් 6.67ක IPS LCD HD+ 120Hz refresh rate එකක ආපු 700ක brightness එකක් තියෙන පැනල් එකක්. මේ ෆෝන් එකේ තියෙන cool feature එකක් තමයි iPhone එකේ dynamic island එක වගේ මේකෙත් තියෙනවා magic ring කියලා option එක. මේකේ performance ගැන කතා කරොත් මේකට ඇවිල්ලා තියෙන්නේ Redmi A5 එකේම තිබ්බ Unisoc T7850 කියන 12 nanometer processor එක. මේ ෆෝන් එකත් ඔයාට 3GB සහ 4GB කියන variant දෙකෙන්ම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ storage එක ගැන කතා කරොත් 64 සහ 128 විදිහට මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ කැමරාව ගැන කතා කරොත් 13 මෙගාපික්සල් මේන් කැමරාව සහ 8 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවක් ඔයාලට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඔයාට මේ ෆෝන් එකේ මිලියන් 5000ක බැටරි එකක් සහ මේක charge කරගන්න 15W fast charging ඔයාලට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එක රිලීස් වෙන්නේ Android 15 වල බේස් වෙච්ච XOS 15.1 කියන OS එකත් එක්ක. අපේ ලිස්ට් එකේ ඊළඟ ෆෝන් එක තමයි Infinix Smart 9 කියන මෙන්න මේ බජට් ස්මාර්ට්ෆෝන් එක. මුලින්ම අපි මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. මේකට ඇවිල්ලා තියෙන්නේ අඟල් 6.7ක IPS LCD HD+ 120Hz refresh rate එකක ආපු nits 500ක brightness එකක් තියෙන පැනල් එකක්. ඔයාලත් iPhone වල dynamic island එකට කැමති නම් මේකේ තියෙනවා dynamic punch hole කියලා option එකක්. ඔයාට ඒක පාවිච්චි කරලා iPhone එකේ වගේ dynamic island එක use කරන්න පුළුවන්. මේකේ performance ගැන කතා කරොත් මේකට ඇවිල්ලා තියෙන්නේ MediaTek Helio G81 කියන processor එක. තව මේක ඔයාට 3GB සහ 4GB RAM වලින් මේක ඔයාට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ස්ටෝරේජ් ගැන කතා කරොත් 64 සහ 128GB option දෙක විතරයි ඔයාට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. වෙන එක ෆෝන් එකක් නැති මේ ෆෝන් එකේ තියෙන විශේෂ දේ තමයි මේකේ ඔයාට dual stereo speaker setup එකකුත් බලා ගන්න පුළුවන්. අපි දැන් මේකේ කැමරාව ගැන කතා කරොත් 13 මෙගාපික්සල් මේන් කැමරාවක් සහ 8 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවක් ඔයාට මේ ෆෝන් එකෙත් බලා ගන්න පුළුවන්. මේ බජට් එකේ අනිත් ෆෝන් වල වගේම මේකෙත් ඔයාට 5000 mAh බැටරි එකක් බලා ගන්න පුළුවන්. ඔයාට ඒක 10W වලින් charge කර ගැනීමේ හැකියාවක් තියෙනවා.
මේක බිල්ඩ් එක ගැන කතා කරොත් IP54 dust and flash resistant කියන රේටින් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම Android 14 Go වල බේස් වෙච්ච XOS 14 version එක ඔයාලට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. අපේ ලිස්ට් එකේ ඊළඟ ෆෝන් එක තමයි Infinix Smart 10 Plus කියන මෙන්න මේ සුපිරි බජට් ස්මාර්ට් ෆෝන් එක. මුලින්ම අපි මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. මේකට ඇවිල්ලා තියෙන්නේ අඟල් 6.82ක IPS LCD 120Hz refresh rate එක ආපු HD+ පැනල් එක. මේක brightness එක ගැන කතා කරොත් maximum nits 700ක් දක්වා මේ පැනල් එකට යාමේ හැකියාව තියෙනවා. ඔයාට ඩිස්ප්ලේ සයිස් එක ගැන වද වෙන කෙනෙක් නම් ඔයාට මේ ප්‍රයිස් එකේ ගන්න පුළුවන් ලොකුම ඩිස්ප්ලේ එකක් තියෙන ෆෝන් එක තමයි මේ Infinix Smart 10 Plus කියන මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක. මේ ෆෝන් එකේ performance ගැන කතා කරොත් මේකට ඇවිල්ලා තියෙන්නේ Unisoc T7250 කියන chipset එක. ඒ වගේම ඔයාට 4GB RAM එකක් සහ මේක ඔයාට තවත් 4GB වලින් extend කරලා 8GB දක්වා RAM එක වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. මේක ස්ටෝරේජ් ගැන කතා කරොත් 64GB සහ 128GB වලින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් මේ ෆෝන් එකේ කැමරාව ගැන කතා කරමු. මේ කැමරාව ගැන කතා කරොත් 50 මෙගාපික්සල් මේන් කැමරාව සහ 8 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවක් සමග ඩුවල් ෆ්ලෑෂ් ලයිට් එකකුත් ඔයාට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මේකේ බැටරිය ගැන කතා කරොත් මේකට ඇවිල්ලා තියෙන්නේ මිලිඇම්පියර් 6000ක මැසිව් බැටරි එකක්. ඔයාට මේ බැටරි එක හරහා දවස් දෙකක් කිසිම ගේමක් නැතුව අද ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ මැසිව් බැටරි එක charge කරගන්න 18W fast charging අගයකුත් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ බිල්ඩ් එක ගැන කතා කරොත් ඔයාට මේ ෆෝන් එකේ 1.5 meter drop resistant එකකුත් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ OS එක ගැන කතා කරොත් Android 15 උඩ බේස් වෙච්ච XOS 15 එක තමයි මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ ඔයාට කිව්ව ෆෝන් අතරේ ඔයාට සාමාන්‍ය ලයිට් ගේම් එකක් සෙල්ලම් කරගෙන එදින්දා ඔයාට අවශ්‍ය සෝෂල් මීඩියා ඇප් ටික රන් කරන ගම හොඳ බැටරි ලයිෆ් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හැබැයි ඔයා හොඳ performance තියෙන බජට් ෆෝන් එකක් හොයනවා නම් ඔයාට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි Samsung Galaxy A07 කියන මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක. අපි මේකේ performance වලින්ම මේ ෆෝන් එක ගැන කතා කරන්න පටන් ගමු. මේකට ඇවිල්ලා තියෙන්නේ MediaTek Helio G99 කියන 6 nanometer processor එක. ඒ වගේම ඔයාට මේක 4GB RAM එකක් සමග 64GB හෝ 128GB ස්ටෝරේජ් වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම 5000 mAh බැටරි එකක් සහ ඒක charge කරගන්න 25W fast charging අගයකුත් මේ ෆෝන් එකේ ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම වෙන කිසිම ෆෝන් එකක නැති මෙගාපික්සල් 50ක මේන් කැමරාවක් සහ මෙගාපික්සල් 2ක ඩෙප්ත් කැමරාවක් ඔයාට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 8 මෙගාපික්සල් සෙල්ෆි කැමරාවකුත් ඔයාට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මේක ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේකට ඇවිල්ලා තියෙන්නේ අඟල් 6.7ක HD+ 90Hz refresh rate එකකින් ආපු TFT පැනල් එකක්. මේකේ තියෙන විශේෂතාවය තමයි අනිත් ෆෝන් වලට වඩා වැඩි කාලයක් ඔයාට මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ ෆෝන් එකට මේජර් Android updates 6ක් බලා ගන්න පුළුවන්. මේක රිලීස් වෙන්නේ Android 15 එක. ඒ කියන්නේ ඔයාට Android 21 දක්වා මේජර් software updates මේ ෆෝන් එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා ඔයාලට මේ ෆෝන් එක බය නැතුව අවුරුදු 7-8ක් යූස් කරන්න පුළුවන්. මේ ෆෝන් එකේ අඩුපාඩු විදිහට ගත්තොත් මෙයාලා මේ ෆෝන් එකට යූස් කරලා තියෙන TFT පැනල් එක ඒත් හොනාලා අච්චර බජට් එක අඩු කරලත් මෙයාලා යූස් කරලා තියෙන IPS LCD පැනල් එකක්. හැබැයි මෙයාලා අඩු ගන්න තිබ්බ IPS LCD පැනල් එකක් දෙන්න. ඒ වගේම අනිත් සියලුම ෆෝන් වල 120Hz refresh rate එකක් දෙද්දි මෙයාලා විතර 90Hz ටික තියෙනවා. ඒක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ price range එකට 90Hz තියනවා කියන්නේ ඒකත් ලොකු දෙයක්. එච්චර සාමාන්‍යයෙන් මේ ෆෝන් එකේ අඩුපාඩුවකට කියලා තියෙන්නේ කැමරා ක්වලිටි එක ගැන කතා කරොත් අනිත් ෆෝන් හතරටම වඩා හොඳ කැමරා ක්වලිටියක් මේ ෆෝන් එකේ තියෙනවා. ඒ කියන්නේ මේ ෆෝන් එක තමයි මේ ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න පුළුවන් හොඳම කැමරා ස්මාර්ට් ෆෝන් එක. මේකේ මේන් කැමරාව 50 මෙගාපික්සල් නිසා අනිත් ෆෝන් වලට වඩා හොඳ කැමරා ක්වලිටි එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම 2 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එක හරහා හොඳ පෝර්ට්‍රේට් ඉමේජ් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා වැඩිපුර සෝෂල් මීඩියා වගේ යනවා නම් ඔයා හොඳට ඩිස්ප්ලේ එක ගැන සැලකිලිමත් වෙනවා නම් ඔයාට IPS LCD ඩිස්ප්ලේ එකක් එක්ක එන අර ෆෝන් අතරට යන්න පුළුවන්. ඒ වගේම මේවැ 120Hz වගේ high refresh rate එකක් තියෙනවා. ඒ නිසා ඔයා ටිකක් සෝෂල් මීඩියා පැත්තට බර කෙනෙක් නම් ඔයාට මේ ෆෝන් එකට වඩා ඒ ෆෝන් එකට යන එක හොඳයි. මොකද ඔයාට ස්මූත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් 120Hz refresh rate එකක් තියෙන නිසා. ඔයාට මේ ෆෝන් පයින් එකක් අර මිලදී ගන්න ඕන නම් ඔයාට සිංගර් එකේ වගේ බලන්න පුළුවන්. හැබැයි සිංගර් එකේ Redmi brand එක නැහැ. ඔයාට Redmi ෆෝන් එක ගන්න ඕනේ නම් අපාන්සකින් හරි Bison එකෙන් හරි ගන්න පුළුවන්. මම මේවා link දාන්න යන්නේ මොකද මේවා prices daily වෙනස් වෙන නිසා. මොකද මේ RAM එකත් එක්ක මේවා prices නිතර වෙනස් වෙනවා.
ඒද මම ලියුම් දාන්නේ ඔයාලට ගිහිල්ලා සර්ච් කරලා මේ ෆෝන් එකේ මොඩල් එකත් එක්ක අබාස් නම් අබාස් සිංගර් නම් සිංගර් බයිසෝන් නම් බයිසෝන් කියලා සර්ච් කරලා ඔයාලට මේ ෆෝන් එකේ මිල ගණන් අඩු තැනකින් බලලා ගන්න පුළුවන්. ඔයා කැමති නම් මම ඊළඟ වීඩියෝ එකෙන් 50ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම ස්මාර්ට්ෆෝන් පහක් ගැන වීඩියෝ එකක් කරන්නම්. ඒ වීඩියෝ එක ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා like එකක් දාන්න කමෙන්ට් කරන් යන්න. ඒක මටත් මගේ channel එකටත් කරන ලොකු උදව්වක්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු. හැමෝටම සුබ දවසක්.